ආයුබෝවන්. අපිට කියන්න ඔබ ගැනත් විස්තර ටිකක්. මම මෙල්බන් ආයතනයේ සේවය කරනවා. ඒ අතරතුර සංගීත වැඩ කටයුතු කරගෙන යනවා. කොහෙද ගම්පරාද? ගාල්ල. ගාල්ල. දකුණු පළාතේ. ඉතින් සංගීතයෙන් මේ වේදිකාව ඉඩක් ලැබුණම නේද? ගුවන්විදුලියේ ගයන්න අවස්ථාවක් ලැබුණා මොකද හිතෙන්නේ? ඇත්තටම ගොඩාක් සතුටුයි. මොකද සංගීත ශාස්ත්‍රයේ ප්‍රවීණ සංගීත වාදන මොඩුලක් එක්ක ගායනා කරන්න ලැබීම ගොඩාක් ආඩම්බරයි. අපේ සංගීත කණ්ඩායම අපේ විශිෂ්ටයෙන් ගොන්නක් හැමදාම රටට දායාද කරලා තිබෙනවා. ඉතින් අපේ සංගීත ශිල්ප ප්‍රධානී ප්‍රකට වාද්‍ය ශිල්පී දිනේෂ් බෝගොඩ මහතුමා ප්‍රමුඛ සංගීතඥයත් අපේ නිෂ්පාදන කාර්ය මණ්ඩලයත් හැම විටම අලුත් නිර්මාණකරණයක් ඔබට ලබා දෙන්න උත්සාහ කරමින් ඉන්නේ. හොඳ අපි ආරාධනය කරන ඔබට ගයන්න ඔබ ගායනා කරන ගීතයේ ගීපද රචනය ප්‍රේමකීර්ති අල්විස්ගෙන් මේ ගීතය සංගීතවත් කළේ ආචාර්ය වික්ටර් රත්නායකයන් ප්‍රවීණ ගායන ශිල්පිනිය ශ්‍රීමති තිලකරත්න ගායනා කළ අපූර්ව ගී ගොන්නේ එන ලස්සන ගීතයක් ආරාධනය කරමු. මේ දහවලෙහි සුභාවිත ගීතයේ ගයන්න සරල ගී ගායන ශිල්පිනිය මලීෂා නිරෝෂණී. සුභාවිත ගීතය රසවත් කළේ